හිතේ පීඩාවක් නැතුව ඉන්න හම්බ වෙන්නේ නැහැ කවදාවත්. දැන් ඔය පීඩාවක් නැතුව ඉන්නවනම් කියන්නේ මම මේ පීඩාව ඇති කරලා දෙන්න. මොකද මොඩිය උතන කරන්න කියලා ඇහුවනම් මොකද වෙන්නේ? දැන් ගැහිලා දැන් හොඳ පීඩාව. කියලා නැගිටිනවද? නැගිටිනවා. යන්න මේ. මම මේම කරන්න. නැගිටිනවා. මේකට අහු වෙන ඔක්කොගෙම හිටමත් වෙනවා. පිච්චිලා යනවා. යාතෙන් ඉන්න බෑ. එක දෙයක් අඩුම තරමේ කරන්න. ඔබගේ ජීවිතේට ඔය පීඩාවල් එන වෙලාවල් වල මානසිකව ලොකු දැඩි පීඩාවල් එන වෙලාවල් වලට බෙහෙදෙන්නේ. එහෙම නැත්නම් කාමයේ, ද්වේෂයේ, ඊර්ෂ්‍යාව වගේ දේවල්. ඒ කෙලෙස් මට්ටමින් ඔබගේ හිත දූෂණය වෙන වෙලාවට එකම එක දෙයක් විතරක් හිතන්න. දහම අවබෝධ වෙච්ච නැති නිසායි මේක වෙන්නේ. ඇත්ත ඒකයි. තාම ඔබට තේරෙනවද නැද්ද කියලා දන්නේ නැහැ. ඇත්ත ඒකයි. දහම අවබෝධ වෙච්ච නැති නිසායි මේක වෙන්නේ. මානසික පීඩාව. කවුරු හරි කණේ පාරක් ගහුවම රිදෙනවා. ඒකයි. ඒක ඉතින් අවබෝධ කරගන්න දෙයක් නැහැ මේකට. මේක මානසික පීඩාවක් නෙමෙයි. මේක ශාරීරික පීඩාවක්. ඒක අවබෝධ කරගන්න දෙයක් නැහැ. ඒක ඉවසගෙන ඉන්නයි තියෙන්නේ. රහත් උනත් ඉවසගෙන ඉන්න තමයි ඒකට තියෙන්නේ. නමුත් ඔබගේ හිත රිදෙනවා නම් පින්වතුනි. මොනවා හරි දේවල් නිසා ඔබ මේ හැම වෙලාවකම පින්වතුනි එකම අදිස්ත්‍රාණයක් තියන එකම දෙයක් තේරුම් ගන්න. පින්වතුනි මේ දහම තේරෙන්නේ නැති කම නිසායි මේක වෙන්නේ කියලා. එතකොට දැන් ඔබ දන්නවා පින්වතුනි ඔබට ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නෙට හේතුවත් ඔබ දන්නවා. දැන් ඔබ ප්‍රායෝගික මිනිස්සෙක් වෙන්නේ. ප්‍රශ්නයක් තියෙන බව දැක්කා. දැන් සමහර මිනිසුන්ට ඕකත් ප්‍රශ්නයක් නෙමෙයි දෙන්නේ. ඇත්තටම ගොඩක් මිනිසුන්ට මේ ප්‍රශ්නයක් නෙමෙයි. මේ බන් ටිකක් අහන්න නිසා ඔබට මේක ප්‍රශ්නයක්. කාමයේ එන එක ඔබට ප්‍රශ්නයක්. කියලා මං හිතනවා. කමක් නැහැ නේ. දැන් අවුරුදු ගානක් තිස්සේ බන කියනවනේ. ඈ? කාමයේ හිතට එන එක ඔබට ප්‍රශ්නයක්. හරිද? මං සතුටු වෙන්න හරි කියන්න දෙන්න. නැත්නම් ඔබ කියන්නේ අපිට නම් ගානක් නැහැ. අපි මිනිස්සුනේ කාමයේ එන එක සාමාන්‍යයිනේ. අපි රාත් වෙලා කාමයේ නේක ඔබට ප්‍රශ්නයක් නම් පින්විතනේ. දැන් ඔබ ඒකට උත්තරෙත් දන්නවා. උත්තරේ තමයි පින්විතනේ ඔබට තාම දහම තේරිලා නැති. එහෙනම් ප්‍රශ්නෙත් තියෙනවා උත්තරෙත් තියෙනවා. දැන් එහෙනම් පින්විතනේ අපි උත්සාහ කරන්න ඕනේ හැම මොහොතකම ඔන්නෝකට යන්න. ඔය ප්‍රශ්නේ විසඳන්න යන්න. අන්න එතකොට පින්විතනේ ඔබ මේ ගෙදරින් එළියට එනකොට ඔබ අදිස්ථානයක් තියලා එන්න. අද යනවා මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න. එතකොට ඔබ හරි ප්‍රායෝගික ගමනක් ඇවිදilla තියෙනවා.